guys අද සෙට් වෙලා ඉන්නේ මගේ channel එකේ වැඩන දෙවෙනි වීඩියෝ එකට. ඉතින් අද ගෙනල්ලා තියෙනවා නුවර කැෆේ ඩිවයින් එකේ normal chicken fried rice එකක්. අපි මේක කොහොමද කියලා බලලා ඉමු. මේක price ගත්තොත් chicken fried rice එක normal එක වුණා රුපියල් 1000ක්. මේ එතන කෑම තව ගොඩාක් try කරන්න මම ඉස්සරහට ආසාවෙන් ඉන්නවා. ඊළඟ වීඩියෝස් ටිකේ ටික බලාපොරොත්තු වෙන්නේ. මේ ඔක්කොම chicken fried rice එකට වුණා රුපියල් 1000ක්. මේ බිල් එක. අපි යන් එහෙනම් මේක ටේස්ට් කරන්න. බොක්ස් එක නම් ලස්සනට තියෙනවා. සුවඳටම තියෙනවා. බලමු තත්ත්වේ සිටුේෂන් එක. ඒත් එක්කම පොඩ්ඩක් බොන්න කියලා 7 up එකක් ගෙනාවා. Seven up එකේ පිරෙන්නම දාගමු. cheers. බලමු රයිස් එක කොහොමද එන්නේ කියලා. නුවර නම් ඉතින් කැෆේ ඩිවයින් එක දන්නේ නැති කෙනෙක් නැහැ. මම ඔයාලට යාලගේ විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. බලමු යාලගේ රයිස් එක කොහමද ඇවිල්ලා තියෙන්නේ. සුවඳ අම්මා සුවඳ. මෙන්න තමයි රයිස් එක ඇවිල්ලා තියෙන්නේ. විනාඩියක් දෙන්න ඔයාලට මම පෙන්නන රයිස් එක කොහමද ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි බලමු ඉතින් මේක රහ කොහමද කියලා නේ. බිත්තරයක් ඇවිල්ලා තියෙනවා. hot butter mushroom ඇවිල්ලා තියෙනවා. chili paste තියෙනවා. හොඳ ලොකු chicken කෑල්ලක් තියෙනවා. normal chicken fried rice එක නම් හොඳ portion එකක් දීලා තියෙනවා ගානේ හැටියට. සුවඳත් හොඳයි. අපි මේක ටේස්ට් එක බලමු. විතර කැල්ලක් එහෙම කඩලාලා. මේ මාරම ටේස්ට් එකක් තියෙන විතරේ නම් චිකන් කැල්ල බලමු. චිකන් කැල්ලම් මාරම ටේස්ට් එකක් තියෙන. චිකන් එකේ නම් වට ටික නිකන් ජූසි ගතියම තියෙනවා. විතරත් ආයි කියන්නේ නැහැ. මෂ්රූම් නම් අහන්න දෙයක් නැහැ. ඉතින් බෙස්ට් එකක් කාලා බලමු. අපි රමුනේ රයිස් එකට එන. බලමු කාලා බලවෙනි කට. බලවෙනි කට ඔයාලට ඔන්න එනම් මං කෑවා. මෙයාලගේ නාසි ගුරාන් එකට දෙවෙනි නෑ. මෙයාලගේ guys නාසි ගුරාන් එකේ වෙනම රහක් තියෙන්නේ. අපේ යාළුවෙන් පොර කකා ගන්නේ නාසි ගුරාන් එක. ඕන නුවර කවුරු හරි ආවොත් බර්ත්ඩේ පාටිස් ඕනි ඉවෙන්ට් එකක් ගන්න පාටියක් දාන්න සුපිරි ප්ලේස් එක තමයි ඩිවයින් කැෆේ කියන්නේ. අපි ඉස්සරහට කතා කරමු. chili paste chicken kaya luta nang kam portion එක නම් ඇත්තටම හොඳයි. ගානට
රයිස් එක තියෙන්න ඕන අයිටම් 4ක් දාලා තියෙනවා. චොප්සියකුත් තිබ්බනම් ඉතින් මරු. චොප්සියක් තියෙන්න ඕන රයිස් එකට. සමන අප් ස්පයිට් කියන්නේ ඉතින් වෙනම ටේස්ට් එකක් ගන්න ඔයාලා දන්නවනේ. මම කලින් වීඩියෝ කිව්වා වගේ කොත්තු වලට විතරක් නෙමෙයි. රයිස් එකට අනිවාර්යෙන්ම ඉතින් බොණ්ඩ මොනවා ඩ්‍රින්ක් එකක් ඕනම තමයි. මේක හදපු චෙෆ්ට නම් මල් තියලා අනින්න ඕනේ තරම් රහයි. මා රහක් තියෙන මේ රයිස් එකේ සුවඳත් එක මං කැමති මේ වගේ ටයිප් රයිස් වලට තමයි. මායි අපේ යාළුවොත් මගේ හොඳම යාළුවොත් එහෙමයි. ඔයාලත් කැමති මේ ටයිප් රයිස් වලට තමයි. කියලා වැඩක් නැහැ. මේ කැරට් ලීක්ස් ඔක්කොම හොඳට ඇඩ් වෙලා තියෙනවා රයිස් එකට අර. එයාලගේ වෙනම යුනික් ටේස්ට් එකක් තියෙනවා. තව දෙයක් මතක් කරන්න ඕනේ මගේ පළවෙනි වීඩියෝ එකට views හොඳට ගිහින් තිබ්බා. පට්ට සතුටුයි. ඉස්සරහට සෙට් වෙලා ඉන්න ඕනේ කට්ටියම. මේ පැත්තට නම් අද වහින්න වගේ. වැස්සේ ඉතින් රයිස් එකක් ගෙනල්ලා කනවා කියන්නේ ඊට වඩා දෙයක් නැහැ කොල්ලොන්ට. පෝෂන් එක නම් සුපිරි ඈ. ඊට වඩා රයිස් එකේ නෝමල් එකේ mushroom, hot butter mushroom, yeah. ඉස්සරහට වීඩියෝ වැඩනවා මේ වගේම. ඔයාලා මොකද හිතන්නේ පෝෂන් එක ගැන? ගාන්ට බාරු නැහනේ. හොට් බටර් මෂ්රූම් ටිකක් දීලා මදි. ඒක පොඩ්ඩක් එයාලා පොඩ්ඩ මදි පොඩ දීලා තියෙන්නේ. වැඩිපුර ටිකක් දෙන්න තිබ්බ රයිස් එකට. චිකන් ගෑලා. යේ මං කටු කන්න තමයි වැඩියෙන්ම කැමති. කටු වල තමයි රහ තියෙන්නේ. මම මේ වීඩියෝ එකේම ඩිවයින් කැෆේ එකේ වීඩියෝ එකේ මුලට ඇඩ් කරලා තියන්නම් ඩිවයින් කැෆේ එකේ වීඩියෝස් ටිකක් ඔයාලා බලන්න නුවර ආවොත් මගාරින් නැතුවම යන්න ඕන කැෆේ එකක් තමයි ඩිවයින් කැෆේ කියන්නේ. එදත් අදත් අපි ක්ලාස් යන කාලේ ඉඳන් කන දැනක් මරු යාළුවොත් එක්ක ගියපුවම
බර්ත්ඩේ වලට කාට හරි මොනවා යන්න දෙන්න උනාම නුවර සෑහෙන්න ලංකාවේ ගත්තාම ඉතින් ගොඩක් කෑම වලට සුපිරි පොට් ප්ලේ සුපිරිම අය টොප් ප්ලේස් තියෙනවා නුවර. ඒ කියන්නේ පෝෂන් අතින් බජට් එක අතින් හොඳට ගන්න පුළුවන් ප්ලේස් ගොඩක් තියෙන තැන තමයි නුවර කියන්නේ. නුවර තරම් එහෙම නෑ ලංකාවේ කොහොමද ඇත්තටම. මේවා විතරක් නෙමෙයි ඉතින් මං තනියෙන් හදන කෑමත් ඉස්සරහට ගේනවා වීඩියෝස්. අපි අවුරුද්ද ලඟ වෙලා වගේ හොඳ වීඩියෝ එකක් නුවර කැෆේ එකකටම ගිහිල්ලා ගහලා අවුරුදු සර්ප්‍රයිස් එකක් දෙන්නම් ඔයාලට. සබ්ස්ක්‍රයිබ් කරලා යන්න ඉස්සෙල්ලා ටක් ගාලා සබ්ස්ක්‍රයිබර්ස්ලා 1k වෙන්න. චිකන් එක ඕනෙම යනා ගන්න කටක්. එතන පෙප්සි තිබ්බේ මං එහා පැත්තේ කඩේකින් තමයි ඒක නම් ගත්තේ. එතන පෙප්සි කොකා කොලා ඉවර වෙලා තිබ්බේ. එතන චීස් කොත්තුත් මහරවරහයි කට්ටිය ගොඩාක් කට්ටිය කියලා දෙනවා අපි ඉස්සරහට එකක් try කරමු. මහරම රහක් තියෙන ඒකෙත්. චිකන් එක නම් කියන්න වචන නෑ. මෙන්න යනවා නම් කන්න පුළුවන් දැන් නුවරවට. ගාල්ල කොළඹ කංගසන්තුරේ කොහේ ඉඳන් ආවත් නුවර આવොත් නුවර හොඳ ප්ලේස් ටිකක් තියෙනවා ඔයාලා. අනිවාර්යෙන් මෙතන කෑම එකක් try කරලා බලන්න. ඒ කියන්නේ සමහර කඩවල රයිස් එක ගත්තම මේ රයිස් එක අර ඒ කියන්නේ කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ. තව කන්න පුළුවන්. ඒ තරම් අර ප්‍රිය ගතියක් තියෙනවා. මේ ටේස්ට් එක මට කොහොමද සෙට් වෙලත් නැහැ. නුවර වයිබ් එකේවත් ඒ වයිබ් එකේ වෙනම රහන්නේ තියෙන්නේ. නාසි ගුරාං එකේ ඉඳන්. කමු. කාලේ කතා කරමු. ගේමන්නේ මේක නම් බිත්තරේ ලොකු බිත්තරයක් දාලා තිබ්බා මෙයාලා. එතකොට වැඩ නීට් කස්ටමර් සර්විස් එකත් සුපිරි. ඊයම ගමන් දාලා දුන්න ඕඩර් එක. එතන ප්ලේස් එකත් හොඳ يعني කවුරු කස්ටමර් කෙනෙක් ගියත් හොඳ ඇට්‍රැක්ටිව් ටයිප් එකට තියෙනවා. يعني මෙතන ගිහම කෑම එක try කරන්නම හිතන ටයිප් එකකටම තියෙනවා ඩිවයින් කැෆේ එක. චිකන් කැලිබර් වෙද්දි තමයි දුක. ඔයාලට ඕන කෑම අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියන්න. නුවරවට try කරන්න ඕන කෑම මම try කරනවා. ඔයාලගේ අයිඩියා මම මිස් කරන්නේ නැහැ. කමෙන්ට් හැමදාම කියවනවා.
normal chicken fried rice එක මෙහෙම නම් normal එක දෙන්නෙත් වගේ shape එකෙන් නැති හීනියට full එක කන්න පුළුවන් 3 දෙනෙක් 4 දෙනෙක් chili base ko chili base මාරම හැපි එකේ ඉන්නේ ෆස්ට් වීඩියෝ ෆස්ට් වීඩියෝ එකටම දැන් 1k views යන්න ඔන්න මෙන්න තියෙන්නේ ෂෙයා කරලා සපෝට් එකක් ඕනේ රයිස් එකට මචං කැරට් ලීක්ස් බිත්තර හොඳට ඇඩ් වෙලා තියෙනවා වචනයක් නැහැ එතන හොඳ බිස්නස් එකක් ගහන්නෙත් ඒකයි හැමදාම ටොප් බඩු බඩගින්නට නම් ඉතින් කිව්වනේ මේක මට ගේමක් නැහැ ඉවරයක් කරනවා කියලා. සුපිරියට බඩ පිරුනේ නැහැ. අය රැට බත් කන්න බෑ මේකෙන් හොඳටම පිරුණ බඩ. රැට ටී එකක් ගහලා නිදා ගන්න තියෙන්නේ. චිකන් එකත් හොඳට සෝස් දාලා ගහලා තිබ්බේ. අම්මා chili base පොඩ්ඩක් සරයි එහෙම මේ දන්නේ නැද්ද? ඩාම් වෙනවා ඩූම් වෙනවා. ලන්ච් ෂීට් එකත් එක්ක ඌරලා ගන්න යා දන්නවනේ. itu langsung tiap kali ditaruh rahai jadi basic itu yang nonton ini chicken ini kata rahai dia ප්ලේස් එක ගැන කතා කරලා නැහැ කෑම හොඳයි කියන්නේ ප්ලේස් එකත් හොඳයි කෑමත් හොඳයි කස්ටමර් සර්විස් එකක් හොඳයි අන්න යනවා නම් පොට් කන්න බොන්න චිල් නම් චිල් එකක් දාලා ඉන්න කොල්ලොත් එක්ක ඉස්සරහට වැලන්ටයින් යනවා ඒවට ගිහින් කාලා බීලා සතුටු වෙලා ඉන්න පුළුවන් ප්ලේස් එකක් තමයි කැෆේ ඩිවයින් කියන්නේ
බත්තටයක්වත් ඉටු ගන්නට අපරාධනේ. ඊළඟට මොකද්ද? චීස් කොත්තුවක්ද? පේස්ට්‍රි ටයිප් එකේ මොනවා හරිද? චීස් කොත්තුවක්ද? කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. සෙට් වෙලා හිමු ඊළඟ වීඩියෝ එකේ. ජය වේවා.